හෙලෝ එවරිවන්. ඉතින් කොහමද ඔයාලට? ඔන්න ඉතින් අද දවස නම් අපි ටිකක් වෙනස් විදියට ගත කරන්න හිතුවා. ඉතින් දැන් අපි මේ යන්නේ අද අපේ ගමනට ඕන බඩු ටික අරගන්න. එහෙනම් ඉතින් බඩු ටිකත් අරගෙන අපි ගමනට රෙඩි වෙමු. ඔයාලත් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් අද අපි පළතුරු වලින්ම පටන් ගමු. අපිට මේවත් ඕන වෙනවා. ඔන්න ඉතින් අපි දැන් අපේ බඩු ටික අරගෙන ඉවරයි. එහෙනම් අපි ගෙදර ගිහිල්ලා ආයෙත් හම්බෙමු. ඉතින් මේ විදිහට තමයි අපි අපේ ගමනට ඕන කරන කෑම ටික හදාගන්න හිතුවේ. ලෝකේ කොහේ ගියත් අපේ රස අමතක කරන්න බෑනේ. ඉතින් මේ තමයි අද අපේ ගමනට අපි හදාගත්ත උණු මුණු පොල් රොටි ටික. ඔන්න ඉතින් අපි දැන් ගෙදරින් පිටත් වෙලා අපේ ගමන පටන් අරගෙනයි මේ ඉන්නේ. ඉතින් අද අපි මේ යන්නේ ඉවිනිං පික්නික් එකකට. ඉතින් එහෙනම් ඔයාලත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු අද අපි මේ කොහෙටද යන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්න අපේ ඉවිනිං පික්නික් එකට රෙඩි කරගත්ත කෑම ටික. ඇත්තටම මේ වගේ දවස් හරි ලස්සනයි. මේ දකින්න තියෙන පරිසරය, මේ ඇහෙන සද්ද, මේ හැමදේම එක්ක අපි දෙන්නට ගත කරන්න තියෙන මේ මොහොත මට නම් ගොඩාක් වටිනවා. සමහර වෙලාවල් වලට සතුට හොයන්න දුර යන්න ඕනේ නෑ. මේ වගේ තැනකට ඇවිත් ටික වෙලාවක් නිදහසේ ඉන්න එකම මට ඇති. වුණත් ඉතින් මේ වගේ තැනකට ආවම වතුරට බහින්න නැතුව කොහොමද ඉන්නේ නේද? ඉතින් අපි දෙන්න හිතුවා චුට්ටක් බහලා බලන්න.
හැබැයි මං හිතන්නේ වතුර ගොඩාක් සීතලයි දැන්. අන්තිමට ඉතින් අපේ ඇඳුනුත් තෙමුණා. ඒත් ඉතින් කමක් නෑ. මොකද අපිට හැමදාම මේ වගේ වෙලාවල් ලැබෙන්නේ නැහනේ. ජීවිතය කියන්නේ හැමදාම එකම විදිහට ගෙවෙන දෙයක් නෙමෙයි. සමහර දවස් ලස්සනයි, සමහර දවස් අමාරුයි. ඒත් ඒ හැම දවසක් අතරෙම අපිට සතුටු වෙන්න පුළුවන් පොඩි හේතුවක් හොයාගන්න පුළුවන් නම් ඒ තමයි ජීවිතේ ලස්සන. ඉතින් ඔයාලත් පුළුවන් හැම වෙලාවකම ආදරය කරන අයත් එක්ක ලස්සන මතකයන් හදාගන්න. එහෙනම් අදත් අපේ vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් ලස්සන දවසකින් ආයෙත් ඉක්මනින් හමු වෙමු.